අපි පාඩම ඉස්සරහට කරගෙන යමු. එතකොට අපි කලින් කතා කරා ගායන සමය ගැන. ඊළඟට අපි මෙතනදී කතා කරනවා ඔයාලට නිර්දේශව තියෙන රාග පහ ගැන. මුලින්ම ඔයාලට තියෙනවා බිලාවල් රාගය, භූපාලි රාගය, කාෆි රාගය, යම සහ බහිරවි කියන මේ රාග පහ ගැන තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. අපි බලමු මේ රාගවල රාග විස්තර. මුලින්ම අපි කතා කරනවා බිලාවල් රාගය. බිලාවල් කියලා කියන්නේ බිලාවල් මේලෙන් හැදෙන රාගයක්. එතකොට මේ රාගේ මන තාටේ නැත්තම් මේලය කියන්නේ බිලාව. එතකොට මේ රාගේ ආරෝහණ විදිහට යෙදෙන්නේ සරිගම පද නිසා, අවරෝහණය සනිදප මගරිසා. එතකොට මේකේ ආරෝහණය සහ අවරෝහණය දෙකේම ස්වර හත බැගින් යෙදෙන නිසා මේක සම්පූර්ණ ජාති රාගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මේකේ කිසිම විකෘති ස්වරයක්, ඒ කියන්නේ කොමල ස්වරයක් හෝ තීව්‍ර ස්වරයක් යෙදෙන්නේ නැහැ. සියලුම ස්වර ශුද්ධ ස්වරය තමයි යෙදෙන්නේ. එතකොට ඊළඟට මේකේ වාදී ස්වරය දා, සංවාදී ස්වරය ගා. එතකොට මේ මුඛ්‍යාංගයේ යෙදෙනවා විදි දෙකකට අවස්ථාවන් අනුව වෙනස් විදියට එක එකයි පාවිච්චි කරනවා. මුලින්ම සාමාන්‍යයෙන් ඔයාලා කැමති එකක් ලියන්න පුළුවන් මේකට. මුඛ්‍යාංගයේ විදියට ගරි ගප දනිසා සහ ගප දනිස කියන දෙවිදියටම මේ මුඛ්‍යාංගය යොදා ගන්නවා බිලාවල් රාගයට. ඔයාලට උත්තර ලියන්න ආවහම ඔයාලට කැමති එකක් ලියන්න පුළුවන්. කැමති නම් මේ දෙකම ලියන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකේ ගායන සමය වෙන්නේ දිවා ප්‍රථම ප්‍රහරය. ඒ කියන්නේ දවල් වරුවේ, කියන්නේ උදේ 6යි 9යි අතර කාලය තමයි මේ රාගය ගායනා කරන්න වැඩිපුරම සුදුසුයි කියලා බාත්ඛණ්ඩේ පඬිතුමා කියලා තියෙනවා. එතකොට මේකේ විශේෂ ලක්ෂණ විදිහට අපිට පේනවා ස්වර සියල්ලම ශුද්ධ ස්වර. ඒක තමයි මේ රාගයේ තියෙන විශේෂ ලක්ෂණය. එතකොට ඊළඟට අපි කතා කරනවා භූපාලි රාගය. භූපාලි රාගයේ රාග විස්තරය ගත්තාම මේක ඉපදෙන්නේ කල්යාණ කියන මේලේ. එතකොට ඒකේ මේ කල්යාණ කියන මේලය ඇතුලේ තියෙනවා සාරීගා තිවුරමා පාදානි කියන ස්වර හත තමයි මේ කල්යාණ මේලේ තියෙන්නේ. හැබැයි මේ රාගයේ ආරෝහණ වලට අපව මේ භූපාලි රාගේ සාරීගාපා දාස. ඔයාලට බැලුමට පේනවා මේකේ ස්වර දෙකක් අඩුයි. රාගයේ ආරෝහණේ ස්වර පහයි තියෙන්නේ. එතකොට අවරෝහණයට එද්දි සාදාපා ගාරීසා. එතකොට මේ විදිහට ආරෝහණය සහ අවරෝහණය ස්වර පහ බැගින් තමයි මේකේ යෙදিলা තියෙන්නේ. එතකොට මේ රාගය ඇතුලේ මා සහ නී කියන ස්වර දෙක නැහැ. අර කලින් ඉගෙනනවා වගේ එතකොට මේ මේලේ තියෙනවා. මේලේ තිබිලත් මේ රාගයට අරගෙන නැහැ කියලා කියන්නේ ඒ ස්වර දෙක වර්ජිත වෙලා තියෙනවා මේ රාගය ඇතුලේ. එතකොට මේ රාගයේ ಜಾතිය ඖඩව ಜಾතිය, ඒ කියන්නේ ස්වර පහයි පහයි තමයි ආරෝහණය සහ අවරෝහණය දෙන්නේ. එතකොට මේක ඖඩව ಜಾති රාගයක් වෙනවා. එතකොට මේකේ වාදී සහ සංවාදී වෙන්නේ බිලාවල් රාගයේ වාදී සහ සංවාදී ස්වර දෙක අනිත් පැත්ත හැරෙවුවාම. එතකොට බිලාවල් රාගයේ තිබ්බේ දාස්වරේ වාදී, ගාස්වරේ සංවාදී. හැබැයි භූපාලි රාගයට එද්දී ගාස්වරය වාදී වෙනවා, ප්‍රබලම ස්වරය ගාස්වරය. එතකොට සංවාදී ස්වරය විදියට දාස්වරය යෙදෙනවා. මුඛ්‍යාංගය ගත්තාම ගරි සදා සරිගා පගා දපගා රිසා ආදී වශයෙන් තමයි මේ භූපාලි රාගයේ මුඛ්‍යාංගය යෙදෙන්නේ. එතකොට මේ ගායන සමය රාත්‍රී ප්‍රථම ප්‍රහරය කියන්නේ හවස 6යි රෑ 9යි අතර කාලය තමයි මේ රාගයේ ගැයීමට වඩාත්ම සුදුසුයි කියලා හඳුනගෙන තියෙන්නේ. එතකොට ඊළඟට අපි කතා කරනවා මේකේ විශේෂම ලක්ෂණය තමයි ඔයාලගේ විෂය නිර්දේශයේ අනිත් රාග ඔක්කොම ටික සම්පූර්ණ ಜಾති රාග. මේ රාගයේ විතරයි ඔයාලට විෂය නිර්දේශ දාලා දෙන එකම ඖඩව ಜಾති රාගය. ඒ වගේම තමයි කලින් කිව්වා වගේම මධ්‍යමය සහ නිෂාදය කියන ස්වර දෙකම මේකේ වර්ජිත වෙලා තියෙනවා. අපි ඊළඟට කතා කරන් යනවා කාපි රාගය. කාපි රාගය ගත්තාම ඔයාලා කවුරුත් දන්නවා කොමල ගා සහ නී කියන විකෘති ස්වර දෙක මේ රාගයට අඩංගු වෙනවා.
එතකොට ආරෝහණයේ සා రీ ගා කොමල ග මා පා දා කොමලනි සා ආදී වශයෙන් ආරෝහණයේ යෙදෙනවා. ඒ වගේම අවරෝහණයේ යෙදෙනවා මේකේ සා කොමලනි දා පා මා ගා රේ මා කොමල ග రీ සා ආදී වශයෙන්. එතකොට මේකේ ජාතිය සම්පූර්ණ ජාතිය වාදී ස්වරයේ විදියට සුද්ධ පා ස්වරයේ යෙදෙනවා. ඒ වගේම සංවාදී විදියට සා ස්වරයේ යෙදෙනවා. මුඛ්‍යාංගයේ විදියට යෙදෙන්නේ සා සා రీ రీ කොමල ගා ගා මා මා පා ආදී වශයෙන් තමයි මේකේ මුඛ්‍යාංගයේ යෙදෙන්නේ. එතකොට ගායන සමය මේකේ පොඩක් විශේෂයි. රාත්‍රී දෙවන ප්‍රහාරය කියලා කියනවා. ඊට අමතරව අපි කියනවා මේ කාෆි රාගයේ ගායන සමය වෙන්නේ මධ්‍යම රාත්‍රියේ කියලා. ඒ කියන්නේ මධ්‍යම රාත්‍රිය කියලා කියන්නේ 12ට රෑ 12ට ආසන්න වෙලාවක තමයි මේ රාගය වඩාත්ම කියන්න සුදුසු කියලා හොයාගෙන තියෙනවා. එතකොට මේකේ ගායන සමය මොකක්ද කියලා හැවොත් ඔයාලා වඩාත්ම නිවැරදි උත්තරයක් විදිහට දෙන්න පුළුවන් මධ්‍යම රාත්‍රිය කියන එක. ඒත් එක්කම රාත්‍රී දෙවන ප්‍රහරය කියන උත්තරෙත් හරි. එතකොට මේකේ විශේෂ ලක්ෂණය තමයි ගාන්ධාරය සහ නිෂාදය කොමල වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා යමන් රාගය. යමන් රාගය ගත්තාම මේකත් අර කලින් වගේ ඒ කියන්නේ භූපාලි රාගය වගේම මේකේ යෙදෙන්නේ කල්යාණ මේලය. එතකොට කල්යාණ මේලය මම කිව්වා තීව්‍රමා යෙදෙනවා කියලා. එතකොට මේ රාගයේ විකෘති ස්වරයක් එකතු වෙනවා තීව්‍ර ස්වරයක් සාරීගා තීව්‍රමා පාදානි සා ආදී වශයෙන් තමයි ආරෝහණය දෙන්නේ. සානීදාපා තීව්‍රමා ගාරීසා විදිහට තමයි අවරෝහණය යෙදෙන්නේ. එතකොට තීව්‍රමා කියන ස්වරය මේ රාගයේ යෙදෙනවා. ජාතිය විදිහට සම්පූර්ණ ජාති රාගයක් කියලා හඳුන්වන්න පුළුවන් ස්වර හතම තියෙනවා. ඒ වගේම වාදී ස්වරය වෙන්නේ ගා සංවාදී ස්වරය වෙන්නේ නී. එතකොට මේකේ මුඛ්‍යාංගයේ දෙන්නේ නිරි ගාරිසා පම ගාරිසා ආදී වශයෙන්. ගායන සමය රාත්‍රී ප්‍රථම ප්‍රහරය. ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන්නේ දිවා ප්‍රථම ප්‍රහරයෙන් රාග 2යි රාත්‍රී ප්‍රථම ප්‍රහරයෙන් රාග 2යි ඒ වගේම මධ්‍යම රාත්‍රී ප්‍රහරයෙන් කරාගයකුයි. හරි. මම ආපහු පොඩ්ඩක් මේ ස්ලයිඩ් ෂෝ එකේ පස්සට යනවා. බිලාවල් රාගය ගත්තාම ඔයාලට ස්වර සංගතිය අහනවා. ස්වර සංගති විදියට මේ බිලාවල් රාගය දෙන්න පුළුවන් උදාහරණ තමයි ගාඩි ගප්පා ගප දනිසා දනිසා සා දාපා ගරිසා මග මරිසා ආදී වශයෙන් මේ බිලාවල් රාගය ඇතුළත ස්වර සංගති යෙදෙනවා. ඊට පස්සේ අපි භූපාලි රාගයට ගියොත් භූපාලි රාගයේ හැමතිස්සෙම ස්වර දෙකක් නැති හින්දා ලොකු පියවරක් ඉස්සරහට තියෙනවා. සාරීගප ගපදප සාදප ග ආදී වශයෙන් භූපාලි රාගයේ ස්වර සංගති යෙදෙනවා. එතකොට කාෆි රාගය ගත්තාම කාෆි රාගයේ හැමතිස්සෙම මේ කොමල වෙන ස්වර දෙක යුගල වශයෙන් යෙදෙනවා. ඔයාලට පේන මුඛ්‍යාංගය ගත්තත් කොමල ගා දෙකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ යුගල වශයෙන් යෙදෙනවා. එතකොට කොමල නී එනවනම් එතකොට ඊට අමතරව නී සහ ශුද්ධ නී කියන ස්වර දෙකම මේකෙදි යෙදෙනවා. මොකද විවාදී ස්වරයක් විදිහට ශුද්ධ නී ස්වරය එකතු වෙනවා. යමන් රාගය ගත්තාම යමන් රාගය හොයාගන්න හරි ලේසි. මොකද මේකේ ස්වර සංගතියක් විදිහට නීරිසා කියන ස්වර සංගතිය බහුලව යෙදෙනවා. ඒ කියන්නේ නී ස්වරේ ඉඳලා రీ ස්වරයට තමයි යන්නේ. සා කියන ස්වරය ලොප් වෙනවා. එතකොට හැමතිස්සෙම රාගයක් පටන් ගද්දි හරි ස්වර අභ්‍යාසයක් පටන් ගද්දි හරි නිරිසා, නිරිගාරිසා, නිරිගමගාරිසා ආදී වශයෙන් තමයි යෙදෙන්නේ. එතකොට ඒ විදිහට ඔයාලට යමන් රාගයේ පහසුවෙන් අඳුන ගන්න පුළුවන් මේ නිරිසා කියන ස්වර සංගතියත් එක්ක. බාහිර විරාගය ගත්තාම අඳුන ගන්න තියෙන ලේසිම විදිය තමයි මේ කොමල ස්වර හතර. ඒක සර්ව කොමල රාගයක් විදියට හඳුන්වන්න පුළුවන්. එතකොට මේකේ බාහිර විරාගය මම කලින් කතා කරේ නැහැ. ඒතර බාහිර විරාගයේ ස්වර හතරම කොමල යෙදෙනවා. කොමල ස්වර හතරම යෙදෙනවා. එතකොට සා කොමල రీ කොමල ග මා පා කොමල දා කොමල නී සහ සා ආදී වශයෙන් තමයි ආරෝහණය දෙන්නේ. අවරෝහණයේදී සා කොමල නී කොමල දා පා මා කොමල ග කොමල రీ සා විදියට තමයි යෙදෙන්නේ. එතකොට ස්වර හතරම තියෙන ඉඳ මේ රාගය සම්පූර්ණ ಜಾති රාගයක් වෙනවා. එතකොට වාදී ස්වරය මා සංවාදී ස්වරය සා මේ රාගේ. එතකොට මුඛ්‍යාංගය මග සරිසා දානීසා. අන්තිමට තියෙන දානීසා ස්වර දෙක දානී ස්වර දෙක
මන්ත්‍ර ශබ්දකින් තමයි යෙදිලා තියෙන්නේ. එතකොට හැමතිස්සෙම බාහිර රාගය හුඟක් කරන මන්ත්‍ර ශබ්දකින් තමයි වාදනය වලදී මන්ත්‍ර ශබ්දකේ වැඩිපුර ඇසුරු කරන රාගයක් විදිහට බාහිර රාගය පෙන්වන්න පුළුවන්. එතකොට මේ කොමල ස්වර හතරම යෙදෙනවා සර්ව කොමල රාගයක් කියලා අපි මේක හඳුන්වනවා. හරි. මේක තමයි ඔයාලට මේ පාඩමේ ඔයාලා දැන් ඔය පේපර්ස් කරලා විභාග ලියලා ඉන්න කට්ටියක්නේ. තව සති දෙකකින් ඔයාලා එක්සෑම් එක ලියන්න ඉන්නේ. ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රාග විස්තර කොහොමද මතක තියාගන්නේ ලේසියෙන් කියන එක. රාග විස්තර මතක තියාගන්න ඔයාලට ලේසිම ක්‍රමයක් තමයි මෙන්න මේ මම පෙන්නන වගුව. මෙන්න මේ වගුව ඔයාලගේ ඔළුවට දාගෙන ඔයාලට ලේසියෙන් ලියා ගන්න පුළුවන් විදිහකට ඔයාලා මේක ප්‍රැක්ටිස් කරලා ගියොත් ඔයාලට පේපර් එක දුන්න ගමන් ඔයාලට ඒක ලියා ගන්න පුළුවන් මේ වගුව මේ විදිහටම. මම ඊළඟට පෙන්නන්නම් මේක තව කෙටි කරගන්න විදිහක්. එතකොට මේ රාගයේ විදිහට රාගයේ මේලේ වාදී සංවාදී ආරෝහණ අවරෝහණ ඒ වගේම ಜಾති ගායන සමය මුඛ්‍යාංගී කියන විදිහට මේ වගුව ගහගත්තොත් ඔයාලට ලේසියෙන්ම ඊළඟට එන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. පේපර් එකේ එන ප්‍රශ්න වලට. එතකොට මෙන්න මේ විදිහට තමයි මේක කෙටි කරගන්න පුළුවන් වෙන්නේ. බිලාව කියන එකට බිලා කියලා කෙටි කරගන්න පුළුවන්. මේක ඔයාලට තාලයකට හරි ඔයාලා කැමති වචනයක් දාලා හරි ඔයාලට කැමති විදිහකට මේක මතක තියාගන්න පුළුවන්. එතකොට වාදී සංවාදී මාරු වෙන විදිහක් තියෙනවා. මුලින්ම මම කලින් කිව්වා බිලාව රාගේ දාගා. ඊට පස්සේ භූපාලි වලට එද්දී ඒක ගාදා විදිහට අනිත් පැත්තට මාරු වෙනවා. ඊට පස්සේ යමන් වලට එද්දී මේකේ දෙවෙනියට තියෙන ස්වරයට එකක් එකතු වෙනවා. ඒ කියන්නේ දා තියෙන ස්වරය නී වෙනවා. ඊට පස්සේ බාහිර වලට එද්දී මේ ස්වර දෙකටම එක ගාන එකතු වෙනවා. ඒ කියන්නේ ගා තියෙන ස්වරය මා වෙනවා, නී තියෙන ස්වරය සා වෙනවා. අන්තිම රාගයේදී කාපි රාගයට එද්දී මාසා තියෙන දෙකේ මා ස්වරය පා වෙනවා. අර සා ස්වරය හැම් පිටින් එනවා. ඒතොර මේ විදිහට ඔයාලට ගණිතමය සංකල්පයක් එක්ක හරි මේ වාදී සංවාදී කතාව මේ රාග පහ ඇතුලේ කොහොමද කරගෙන්නේ කියලා මේ වගුව ඇතුලේ මතක තියාගෙන ඔයාලට මේ වගුව ලේසියෙන් ගහ ගන්න පුළුවන්. ඒතොර ආරෝහණ අවරෝහණ ගත්තාම එක රාගයක විතරයි ස්වර ප්‍රමාණය අඩු වෙන්නේ. අනිත් ඔක්කොම විකෘති ස්වරය දෙන එක තමයි වෙන්නේ. එතකොට මේ විකෘති ස්වරය දෙන විදිය මතක තියාගත්තාම ඔයාලට ලේසියෙන්ම අවරෝහණය සහ අවරෝහණය මතක තියාගන්න පුළුවන්. ಜಾතියට ගියාම අවුඩෝ ಜಾති රාග එකයි එන්නේ. එතකොට ඒක ලේසි කිසි ප්‍රශ්නයක් නැහැ. ගායන සමය ගත්තාම මේ විදියට කෙටියෙන් ඔයාලට ලියා ගන්න පුළුවන් තනි වචනයක් විදියට හරි මේක දීරාරාදි මරා කියලා ඔයාලට කටපාඩම් කරගන්න පුළුවන්. හැබැයි මේ මොනවා කරත් මුඛ්‍යාංගයට අපිට කරන්න දෙයක් නැහැ. මේක මුඛ්‍යාංගය කෙටි කරන්නවත් මතකෙන් ලේසියෙන් මතක තියාගන්න විදියක් නැහැ. මේක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ. ඔයාලා විභාගයට යන්න කලින් අනිවාර්යෙන් මේ සම්පූර්ණ වගුවම කටපාඩම් කරගෙන ඉන්න ඕනේ. මොකද මේ වගුව ඇතුලෙන් ඔයාලට MCQ ප්‍රශ්න වෙන්න පුළුවන්. දෙවෙනි කොටසේ සම්පූර්ණ ප්‍රශ්න දෙකක් විතර එනවා රාග සම්බන්ධයෙන්. එතකොට මේ සම්පූර්ණ ප්‍රශ්න වලටම උත්තර ලියන්න මේ රාග විස්තර වගුව උදව් වෙනවා. හරි. අපි යනවා මේක මෙතනින් මම නවත්තලා අපි යනවා පාස් පේපර්ස් වලට. අපි කතා කරන්න යන්නේ ඊළඟට මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකේ. මේ ඇවිල්ලා 2020 පෙරදිග සංගීතයේ පේපර් එක. අපි මේකෙන් අරගෙන බලමු දෙවෙනි කොටසේ රාග ගැන මොනවද අහලා තියෙන්නේ කියන එක. පළවෙනි කොටසේ එන ප්‍රශ්න නම් ලොකුවට අමාරු නෑ. ඔයාලට උත්තර දීලා වෙන හින්දා උත්තර හතරෙන් තෝරන්න තියෙන හින්දා ඔයාලට ලේසියෙන් මේ ටික මේව කරගන්න පුළුවන්. අපි බලමු දෙවෙනි කොටස් වලදී මේ පහුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍රවලදී කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියන එක. එතකොට මුලින්ම මේ 2020 ප්‍රශ්න පත්‍රේ ලොකු ප්‍රශ්නාංක 1 ඔයාලා දන්නවා මේකේ ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන ඔයාලා. පළවෙනි ප්‍රශ්නයයි තව කැමති ප්‍රශ්න 4කුයි.
එතකොට අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේ රාගාශ්‍රිතව සහ අනිත්‍යවාශ්‍රිතව ප්‍රශ්න එනවා. දෙවෙනි සහ තුන්වෙනි ප්‍රශ්න දෙකම රාගාශ්‍රිතව සහ තාලාශ්‍රිතව තමයි එන්නේ. එතකොට මේ විදිහට ඔයාලට පේනවා ඇති පළවෙනි ප්‍රශ්නය ඇතුලේ තියෙනවා ප්‍රශ්නයක් අණු අංක 1 සපිරුණු රතියේ සුගෑනි උදේ යනු නිර්දේශිත රාගයක අයත් ලක්ෂණ ගීයක මුල් පාදයයි. මෙම ගීතයේ අන්තරා කොටස ආරම්භන රාගයට අදාළ අයත් විශේෂ ස්වර සංගතිය ලියන්න. දන්න කෙනෙක් ඉන්නවනම් උත්තරේ කියන්න බලන්න. මොකද්ද මේ රාගය මොකේ ලක්ෂණ ගීයද කියලා කියන්නකො මුලින්ම කෙනෙක්. විලාවල් බිලාවල් රාගයේ ලක්ෂණ කියන්න හරි. සෙනුලි හරියට උත්තර දුන්නා. එතකොට මේකේ අන්තරා කොහොමද පටන් ගන්නෙ? මේ අන්තරා පටන් ගන්නෙ මේ රාගයට අයත් වෙන මේ බිලාවල් රාගයට අයත් වෙන ස්වර සංගතියකින්ලු. මොකක්ද ඒ ස්වර සංගතිය කියලා දන්නවද? හරි. මේකේ ඔයාලා දන්නවා ඇති සපිරුණු රතියේ සුගෑනු උදේ ජනක බිලාවල සමස්වර සුදු වේ කියලා තමයි ස්ථායි කොටස යන්නේ. ඊට පස්සේ මේකේ අන්තරා කොටස පටන් ගන්නවා ගපදනිසා යන ස්වර සංගති වේ. අන්න එහෙම තමයි මේකේ ගීතයේ අන්තරා කොටස ආරම්භ වෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඒ අනුව සපිරුණු රතියේ සුගෑනු උදේ යනු නිර්දේශිත ලක්ෂණ ගීයක මුල් පාදයයි. මෙම ගීතයේ අන්තරා කොටස ආරම්භන රාගයට විශේෂ ස්වර සංගතිය ලියන්න කියලා කිව්වහම එතකොට මේකේ අන්තරා කොටස පටන් ගන්නේ ගපදනිසා යන ස්වර සංගති වේ. එතකොට ගපදනිසා තමයි මේකට උත්තරේ විදියට එන්නේ. හරි. ඊට පස්සේ අහනවා ඊළඟ ප්‍රශ්نين සසරිරි කොමල ගාගා මා පා මපදනිස යනුවෙන් ස්වර සංගතියේ දෙන ස්වරයේ දෙන රාගයේ වාදී ස්වරය සහ සංවාදී ස්වරය ලියන්න. මොකද්ද මේ රාගය ළමයි? කවුරු හරි කෙනෙක් කියන්න අන්මියුට් කරලා. මොකද්ද මේ විදිහට පටන් ගන්න රාගය? කාපි රාගය. අන්න හරි. කාෆි රාගය තමයි කොමලගා මේ විදිහට යෙදෙන්නේ. එතකොට මේ රාගයේ මොනවාද වාදී සහ සංවාදී වෙන්නේ? කෙවින් කියන්න බලන්න ඒකත්. මොකද්ද කාෆි රාගයේ? වාදීසරේ පා සංවර්සරේ සා. අන්න හරි. එතකොට ඒ විදිහට උත්තරේ ලියන්න පුළුවන් ඒකට. සරිගප දස යනුවෙන් ආරෝහණය ගොඩනැගෙන රාගයේ අයත් වන මේලය නම් කරන්න. සරිගප දස යනුවෙන් ආරෝහණය ගොඩනැගෙන රාගය මොකද්ද ළමයි? භූපාලි රාගය. එතකොට භූපාලි රාගයේ මේලය මොකද්ද? සෙනුලි කියන්නේ මොකද්ද භූපාලි රාගයේ මේලය වෙන්නේ? එතුමි කියන්න බලන්න. කල්යාණ මේලය. හරි. භූපාලි රාගය කියන්නේ කල්යාණ මේලයට අයත් වෙන රාගයක්. ළමයි ඔයාලා රාගවල මොන හරි නොටේෂන් අවශ්‍ය නම් ලක්ෂණ ගීවල හරි මොන හරි තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට ඒ අදාළ රාගවලට ස්වර ප්‍රස්තාර ටික එවන්නම්. මම හිතන්නේ ඔයාලගේ නම් ඉස්කෝලවල ඔයාලට උගන්වලා ඇති මේ වෙද්දී ඒ ගුරුවරු දීලා ඇති ඔයාලට නොටේෂන්ස් ඒවා මේවා ඔක්කොම කාගාව හරි නැත්තම් මට ඒක මැසේජ් එකකින් කියන්න මම ඔයාලට WhatsApp එකට ඒක එවන්නම්. හරි. අපි යනවා ඊට පස්සේ මේකේ දෙවෙනි ප්‍රශ්නේ සහ තුන්වෙනි ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් ඔයාලගේ පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ රාග ගැන ලොකුවටම අහන්නේ. එතකොට
දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මෙන්න මේ විදිහට රාග අඳුනා ගැනීමක් තමයි තියෙන්නේ. මේ රාග අඳුනා ගන්න අර ස්වර සංගති සහ ස්වරවල යෙදෙන විකෘති ස්වර සහ ස්වර යෙදෙන ආකාරයේ ගොඩක් වැදගත් වෙනවා. එතකොට මේ ගාන්ධාරය සහ නිෂාදය අහනවා මේකේ ඒ කියන කොටසේ තියෙනවා ගාන්ධාරය සහ නිෂාදය වාදී සංවාදී වන මෙම රාගයේ ගායන සමය රාත්‍රී ප්‍රථම ප්‍රහරයයි. නිරිගරිසා නිරිසා නිරිගරිසා යන ස්වර සංගති යෙදේ. මොකද්ද ළමයි ඒ රාගය? යමන් හරි. අන්න හරි. එතකොට මම කිව්වා නිරිසා හැමතිස්සම නිරිසා කියන එක මේ නිරි කියන සංගතිය හැමතිස්සම යෙදෙනවා මේ යමන් කියන රාගය ඇතුලේ. එතකොට මේක යමන් රාගය තමයි. හරි. එතකොට B කියන රාගය කියන ශුද්ධ ස්වර සියල්ල යෙදෙන මෙම රාගයේ ගපදනිසා මග මරිසා යන ස්වර සංගති විශේෂයෙන් යෙදේ. දෛවතය සහ ගාන්ධාරයේ වාදී සංවාදී වේ. මොකද්ද මේ රාගය? රුහිරු කියන්න බලන්න. අනුශීට හිතන විදිහට මොකද්ද මේකේ මේ රාගය මේ ලක්ෂණ තියෙන රාගය මොකද්ද? දන්න කෙනෙක් කියන්න කමක් නැහැ. බිලාවල් හරි. බිලාවල් ඔව්. බිලාවල් රාගය තමයි මේකට උත්තරේ වෙන්නේ. එතකොට බිලාවල් රාගය තමයි ගපදනිසා මගමරිස කියන ස්වර සංගතිය දෙන. ඒ වගේම දෛවතේ සහ ගාන්ධාරේ වාදී සංවාදී වෙන්නේත් බිලාවල් කියන රාගය. එතකොට ඊළඟට මේ ප්‍රශ්න වලින් අහන්නේ ඉහත සඳහන් රාග දෙකෙන් එක් රාගයක් තෝරගෙන මධ්‍යලය කයාල් ගීතයක් හෝ වාදිතයක් ලියන්න. ඊට අමතරව මේක කියනවා මාත්‍රා 8 නොඅඩු තානාලංකාර දෙකක් තාලානුකූලව ප්‍රස්තාර කරන්න කියලා. හුඟක් අයට තියෙන ගැටලුවක් තමයි මේක. ඔයාලට තානාලංකාර හදන්න ලේසිම සහ පහසුම ක්‍රමය තමයි රාගේ ආරෝහණය සහ අවරෝහණය පාවිච්චි කරන එක. ඔයාලට තාන්ස් එකක් හදලා ලියන්න වුණොත් ඔයාලා පාඩම් කරලා නැතුව ගියොත් හරි මොකක් හරි වුණොත් එතකොට ඔය තියෙන රාගයේම ආරෝහණය සහ අවරෝහණය ගන්න. දැන් අපි හිතමුකෝ බිලාවල් රාගය කියලා උදාහරණයක් විදියට. එතකොට අපිට ලියන්න පුළුවන් තාන්න එකක් විදියට සරිගම පදනිස සනිදප මගරිස. සරිගම පදනිස සනිදප මගරිස. එච්චරයි. ඒක තාන්න එකක් විදියට අපිට අර විදියට මාත්‍රා දෙක මේ ස්වර දෙකෙන් දෙක එක මාත්‍රාවට එන විදියට හදලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් ස්වර අභ්‍යාස. ස්වර අභ්‍යාස වලිනුත් තාන් සාදන්න පුළුවන්. ඒ උදාහරණයක් විදියට සරිගා රිගමා ගමපා ගරිසා අන්නේ විදියට. එහෙම නැත්නම් සරිගම රිගමප ගමපද. අන්න ආදී ඒ විදියට ඔයාලට තාන් සදා ගන්න පුළුවන්. එතකොට මධ්‍යලය ගිය ලිව්වා තාන්ස් දෙකක් ලිව්වහම එතකොට හරි. ඊළඟට මේ තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් ඔයාලට අහලා අර වගේම රාග අඳුනා ගැනීමක් තමයි තියෙන්නේ. අපි බලමු පළවෙනි එක. සා කොමලදා පාපා කොමලදා මාපා කොමලගාමා අන්න ආදි වශයෙන් තමයි එදිලා තියෙන්නේ. එතකොට ඔයාලට පේන ස්ක්‍රීන් එකේ මට කියන්න බලන්න ඒ කියන රාගය මොකද්ද? කෙවින් මොකද කියන්නේ? ඒ කියන්නේ මොන රාගයද? දන්න කෙනෙක් කියන්න බලන්න. ඒ කියන්නේ මොකද්ද රාගය? ඒ ඒ අකුරෙන් පෙන්නලා දීලා තියෙන රාගය. බාහිර විරාගය හරි. බාහිර විරාගය. මොකද මේකේ කොමල දාය දිලා තියෙනවා කොමල ගාය දිලා තියෙනවා කොමල දී යෙදිලා තියෙනවා. ඒ විදිහට අපේ විෂය නිර්දේශයේ තියෙන කොමල ස්වර හතරම තියෙන එකම රාගය වෙන්නේ බාහිර විරාගය. එතකොට මේකට උත්තරේ විදිහට අපිට බාහිර විරාගය දෙන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර විරාගය. එතකොට B කියන්නේ මොකද්ද? ඔයාලට බලලා උත්තර දෙන්න භූපාලි පුළුවන්. භූපාලි. කවුසෙනුලි නේද කිව්වේ? භූපාලි කියලා. භූපාලි කිව්වේ කියන්නේ ඇයි ඒක? ඒක කොහොමද ඔයා භූපාලි කියලා හඳුනගත්තේ?
අර කොහොමද මේ රාගය භූපාලි කියලා අඳුනගත්තේ? මාසහනී වර්ජ වෙලා තිනවා. අන්න හරි. මා සහ නී කියන ස්වර දෙක වර්ජිත වෙලා තින කොහෙවත් මා සහ නී නැහැ. ඒ ગેප් එක හිටලා තියෙනවා සා දප නී ස්වරේ සහ මා ස්වරේ නැහැ. එතකොට ඒක භූපාලි රාගයට අයිති වෙනවා. අන්තිමට තියෙනවා තුන්වෙනි එක C. මොකද්ද C වලින් පෙන්වලා තියෙන රාගය ඒගොල්ලෝ? කාෆි රාගය. කාෆි රාගය. කොමල ගා සහ නී තියෙන අනිස්වර ශුද්ධ ස්වර යෙදিলা තියෙන්නේ. එතකොට ඒ විදිහට මේ රාග තුන අඳුනගත්තට පස්සේ වාට ඉතුරු ඔක්කොම ප්‍රශ්න වලට උත්තර පහසුවෙන් ලියන්න පුළුවන්. අපි ඊළඟට යමු ගිය අවුරුද්දේ පේපර් එකට 20යි 24. ඒ කියන්නේ 20යි 25 තිබ්බ O level එක. ඔයාලට කලින් අවුරුද්දේ. අපි ඒකේ දෙවෙනි කොටසේ ගත්තොත් පළවෙනි ප්‍රශ්නය මේ විදිහට දීලා අහලා තියෙනවා. ගාරි නිරිසා පරිසා ලෙස යෙදෙන ස්වර සංගති අයත් වන රාගය නම් කරන්නේ. මොකද්ද උත්තරේ ළමයි? ගාරි නිරිසා පරිසා ආදි වශයෙන් මොකද්ද යෙදෙන රාගය? යමන් හරියටම හරි. යමන් රාගය තමා නිරිසා පරිසා ආදි වශයෙන් ස්වර සංගති යෙදෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්نين අහනවා විකෘති ස්වර හතරක් යෙදෙන නිර්දේශිත රාගය නම් කරන්න. මොකද්ද විකෘති ස්වර හතරක් යෙදෙන නිර්දේශිත රාගය අපිට තියෙන? බහිරවි බහිරවි රාගය. බහිරවි රාගය විතරයි ස්වර හතරම කොමල යෙදෙන රාගයක් විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මට කියන්න ඖඩව ಜಾති රාගයක යෙදෙන අනුවාදී ස්වර ගණන කීයද? ඖඩව ಜಾති රාගයක යෙදෙන අනුවාදී ස්වර ගණන කීයද? කෙවින් කියන්නේ? 3යි. 3යි. 3යි සර්. හරි. මම කියවන අනුවාදී කියලා කියන්නේ වාදී සහ සංවාදී ස්වර දෙක අයින් වුණාට පස්සේ ඒ රාගයේ එදිලා තියෙන ඉතුරු ටික. දැන් රාගයේ ඖඩව ಜಾති රාගයක් කියන්නේ රාගයේ තියෙන ස්වර පහයි. එතකොට ස්වර පහෙන් වාදී සහ සංවාදී ස්වර දෙක අයින් කරාට පස්සේ ස්වර තුනයි ඉතුරු වෙන්නේ. ඊළඟට මේගොල්ලෝ තාන අලංකාරයක් දීලා තිනවා. සරිපා මපදනි දප මප නිනිසා. මේක ඊටම වැදගත් ප්‍රශ්නයක්. මේ තාන අලංකාරයේ අයත් වෙන නිර්දේශිත රාගය මොකක්ද කියලා තමයි අහන්නේ ඒගොල්ලෝ. ඔයාලා ළමයි මොකද කියන්නේ මේක මොන රාගයටද අයිති වෙන්නේ? කාෆි කාෆි රාගෙට. ඉතින් කාෆි රාගේ කොමල නීනෙන්න ඕන. සෙතුමියයි කියන්නේ මේක කාෆි රාගයට අයිති කියලා. මේකේ තියෙනවනේ සුද්ධ නීසුරයක්. ඔයාලා නැත්තම් වෙන උත්තරයක් කියනවද නෑ වෙන කෙනෙක් තව කෙනෙක් කියනවද මේක මේ කාෆි නෙමෙයි වෙන රාගයක් කියලා? කෙවින් මොකද කියන්නේ? මොන රාගෙද මේක? අදහසක් නැහැ සර්. මොකද්ද? එහෙම අදහසක් නැහැ. අදහසක් නැහැ. හරි. මේ රාගය කාෆි රාගයට තමයි අයිති වෙන්නේ අර කලින් කිව්වා වගේම. ඒක වෙන්නේ දැන් මම කලින් ගන්නද්දී ඔයාලට කිව්වා මේ විවාදී ස්වර කියලා එකක් තියෙනවා රාගය ලස්සන කරන්න. රාගය නැති ස්වර යොදා ගන්නවා කියලා. එතකොට මේ කාෆි කියන රාගය ඇතුලේ කොමල නිෂාදයේ යෙදුනට මේ රාගය ලස්සන කරගන්න ශුද්ධ නිෂාදයක් යොදා ගන්නවා. එතකොට ඒ විදිහට තමයි මේක කාෆි රාගයට අයත් වෙන්නේ. එතකොට කොමලනී සහ ශුද්ධනී කියන ස්වර දෙක කොහේ හරිම තියෙනවා නම් ඒක අයිති වෙන්නේ කාෆි රාගයට තමයි. හරි. ඊට පස්සේ අපි යනවා මේ දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නෙට. ABCD කියලා රාග හතරක් ඒගොල්ලෝ දීලා තියෙනවා. කියන්න බලන්න A කියන්නේ මොකද්ද රාගය?
ඒ මොකද්ද රාගය? තෙනුලි. කාෆි රාගය. කාපි හරි. පළවෙනි එක කාෆි රාගය. වෙනස කොමල ස්වරවත් තීව්‍ර ස්වරවත් එදිරෙන්නේ. දෙවෙනි එක ඩී අකුරින් තියෙන එක. බාහිර විරාගය. හරි. බාහිර විරාගය තමයි දෙවෙනි එකට. කොමල ස්වර යෙදිලා තියෙනවා. හතරම. එතකොට සී තියෙන එක භූපාලි රාගය. භූපාලි රාගය. මා සහනී වර්ජිතයි. එතකොට ඩී එක ඩී වලින් මොකද්ද? බිලාවල් රාගය. හරි. එතකොට දැන් අනිත් රාග තුන ආවා කියන්නේ මේක බිලාවල් වෙන්න ඕන අනිත් එක මේකේ කොමල සහ මොකුත් යෙදිලා නැහැ. වර්ජිත ස්වරත් නැහැ. එතකොට අනිවාර්යයෙන් මේක සුද්ධ ස්වරම හත මේ දෙන රාගය ඒ කියන්නේ බිලාවල් රාගය වෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා මේ C කියන රාගයේ තියෙන ස්වර හඳුනා ගැනීමට. මුලින්ම කියනවා සියලුම සුද්ධ ස්වර සුද්ධව යෙදෙන කල්යාණ මේලගත රාගයකි. මොකද්ද ළමයි? භූපාලි රාගය. හරි. ස්වර ඔක්කොම සුද්ධයි කල්යාණ මේලෙන්. කල්යාණ මේල රාග දෙකක් තියෙනවා. යමන් තියෙනවා. හැබැයි යමන් රාගය තීව්‍ර මා යෙදෙනවා. එතකොට ඊළඟට B අකුරෙන් තියෙනවා සියලුම ස්වර සුද්ධව යෙදෙන උදේ කාලයේ ගෑන රාගයකි. අද සුද්ධ ස්වර ඔක්කොම තියෙන උදේ කාලයේ පැන රාගයක් වෙන්නේ බිලාවල් රාගය. බිලාවල් රාගය තමයි. ඊට පස්සේ C වල අහනවා චල ස්වර පහෙන් එක් ස්වරයක් පමණක් ප්‍රකෘති වේදන රාගයකි. යමන් රාගය. යමන් රාගය නෑ. යමන් රාගය නෙමෙයි. මේගොල්ලෝ අහන්නේ චල ස්වර. ඒ කියන්නේ චල ස්වර පහක් කියන්නේ රීගා මාදානී කියන්නේ කොමල සහ තිගුර වශයෙන් යෙදෙන ස්වර වලට තමයි චල ස්වර කියලා කියන්නේ. අචල ස්වර දෙකයි සා සහ පා. එතකොට මේගොල්ලෝ කියනවා ප්‍රකෘති යෙදෙන රාගය තමයි අහන්නේ. එතකොට එක් ස්වරයක් විතරක් ප්‍රකෘති වෙනවා කියන්නේ අර චල ස්වර පහෙන් අනිත් ස්වර හතරම විකෘති වෙන්න ඕන. ඒ කියන්නේ කොමල හතරක් හරි තීව්‍ර තුනයි තීව්‍ර එකයි කොමල තුනයි හරි ඒ විදිහට විකෘති ස්වර හතරකුයි ප්‍රකෘති ස්වර එකකුයි තමයි එන්න ඕන. ප්‍රකෘති කියලා කියන්නේ හැමතිස්සෙම සුද්ධ ස්වර වලට. ඒක ඔළුවේ තියාගන්න. එතකොට එක සුද්ධ ස්වර අර රීගා මාදානී කියන විකෘති ස්වර පහෙන් එක ස්වරයක් විතරයිලු මෙතනදී ප්‍රකෘති වෙන්නේ. අනිත් ඔක්කොම කොමල වෙන්න ඕනලු. මොකද්ද එතකොට වෙන්නේ? උත්තරේ බාහිරවි. අන්න හරි. බාහිර විරාගය තමයි. එතකොට විකෘති ස්වර හතරයි එක ප්‍රකෘති ස්වරයයි වෙන්නේ. තිවුරමානිමේ සුද්ධමා යෙදලා තියෙන්නේ. හැබැයි රීගා දානී කියන ස්වර හතරම කොමලයි. ඊට පස්සේ D එකෙන් අහනවා අචල ස්වර වාදී සහ සංවාදී ලෙස යෙදෙන රාගයකි. දැන් අචල ස්වර දෙක මොනවාද ස්වර සප්තකයේ තියෙන? සාපා. සාපා. එතකොට සාපා මොකද මොන ස්වර රාගයේද වාදී සහ සංවාදී විදිහට යෙදෙන්නේ? සංවාදී වෙන්නත් පුළුවන්, වාදී වෙන්නත් පුළුවන්. මොකද්ද මේ දෙක ඒ යුගලේ වාදී සහ සංවාදී විදිහට යෙදෙන්නේ? මොන රාගයේද? කාෆි රාගය. කාෆි රාගය. හරි. එතකොට ඊවලින් අහනවා ගාන්ධාරය සහ නිෂාදයේ පිරිවලින් වාදී සහ සංවාදීව යෙදෙන රාගයකි. යමන් රාගය. යමන් රාගය. හරි. එතකොට මේ විදිහට ඉතුරු ප්‍රශ්න වලට ඔයාලට උත්තර ලියා ගන්න පුළුවන්. හරි. මම මෙතනින් පාඩම අද නවත්තනවා. ඔයාලට මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවද අද උගන්වපු දේවල් වලින්? අද ඉගෙන ගත්ත දේවල් වලින් මොන හරි ඔයාලට අහලා දැනගන්න දේවල් තියෙනවද? මම ඔයාලට මේකට අදාළව නෝට් එකක්
අද PDF එකක් දානවා මේකෙන් පස්සේ. එතකොට මේ රෙකෝඩින් එක මගෙන් ඉල්ලපු කට්ටියට ඒගොල්ලන්ට දෙනවා. ඔයාලට මොන හරි දෙයක් දැනගන්න ඕනද? රේස් හෑන්ඩ් කරලා හරි අන්මියුට් කරලා හරි කතා කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒක අපි මේ ප්‍රස්තාර කරන විදිය කොහොමද කොහොමද පුතා? මේ ප්‍රස්තාර ඕනේ පේපර්ස් වල හරිය ප්‍රස්තාර ඔව්. ඒවා සර් මෙසේජ් එකක් දාන්න ඕනද අර සර් කිව්වේ නැත්නම් ඔව් PDF එකේ ඔව් තියෙනවද? නොටේෂන් මේ ස්වර ප්‍රස්තාර කාගාව හරි නැත්නම් ඔයාලට ඕන කරන රාගවල නමුත් එක්ක මට එවන්න. කියන්නේ ලක්ෂණ ගීත දෝන සර්ගම්ද මොනවද ඕන කියලා මට එවන්න. මම එතකොට ඔයාලට එවන්නම් නොටේෂන්ස්. ආ තව මොන හරි ඔයාලට ගැටලු තියෙනවද? අද පාඩම තේරුණාද ඔයාලට? සෙනුලි මොකද කියන්නේ? අද පාඩම හොඳයිද තේරුණාද? මොන හරි ඔයාලට ගැටලු තියෙනවද? කෙවින්ට අද පාඩම මොන හරි ගැටලු තියෙනවද? නෑ සර් තේරුණා. හරි. එතකොට කවිදු ආකාශ් පාඩම තේරුණාද? මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි. එහෙනම් ප්‍රශ්න නැහැ කාටවත්. මොන හරි තියෙනවා නම් ඔයාලට group එකට message එකක් දාලා හරි මට message එකක් දාලා හරි අහන්න පුළුවන්. හෙටත් අපි පන්තිය කරනවා. හෙටත් මේ වෙලාවටම රෑ 9 ඉඳන් 10:00 වෙනකම් හැමෝම සම්බන්ධ වෙයි කියලා හිතනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් ඕන වෙලාවක අහන්න. එහෙනම් අපි මේක ඉවර කරමු. හැමෝටම සහභාගී වුණ හැමෝටම ස්තුතියි. ආයුබෝවන්. සුබ රාත්‍රියක්.